Guten Tag සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ Learn German in Sinhala මගේ YouTube channel එකත් එක්ක. අද අපි කරන්නේ 22 වෙනි පාඩම Lexion 22. අද කරන්නේ වැදගත් පාඩමක්. ඒ කියන්නේ අත්‍යවශ්‍ය වගේ පාඩමක්. Possessive article in nominative. Possessive article in nominative. හරි. අපි බලමු possessive article පාඩමට යන්න කලින් personal pronoun. මම කලින් වීඩියෝ එකක personal pronoun කරා. ඒක මම උඩින් තමන්නම්. ඒක බැලුවේ නැත්නම් ගිහින් බලන්න. අද පාඩමට යන්න කලින් පොඩ්ඩක් මතක් කරගෙන යමු. personal pronoun in nominative. පළවෙනි එක තමයි ish. ish කියන්නේ මම. do කියන්නේ ඔයා. ඔයා කියන්නේ informal way එක අපි යාළුවන්ට එම පාවිච්චි කරන්න do form එක. එයා කියන්නේ ඔහු. he කියන්නේ ඇය. s කියන්නේ ඌ ඒක. we කියන්නේ අපි. ඊය කියන්නේ ඔයාලා. ඒ කියන්නේ do form එකේ plural එක තමයි ඊය. informal form එක. එතකොට he කියන්නේ 100ක් තමයි ඔයා formal way එක. අනිත් 100ක තමයි ඔයාලා බහුවචන form එක. අවසාන 100ක තමයි ඔවුන්. හරි. අපි අද කතා කරන්නේ possessive article නේ. එතකොට මුලින්ම මම කියලා ගත්තම මම එකේ possessive article එක තමයි mine. කියන්නේ මගේ. අපි අර අයිති හංගවන පදනේ possessive article කියන්නේ අපි අයිතිය හංගවන. මගේ, ඔයාගේ, ඔහුගේ, ඇයගේ අන්න ඒක තමයි. එතකොට ish එකේ possessive article එක තමයි mine. උදාහරණ වලින් පැහැදිලි කරගමුකෝ. Hallo, ich bin Sanduni. Ich komme aus Holland. එතකොට das ist mein Tisch. එතකොට මෙතනදී Tisch කියන්නේ masculine නාමපදයක්. ඒ කියන්නේ der Tisch නේ. එතකොට අපි පාවිච්චි කරන්නේ අපි එතනදී කතා කරන්නේ mine කියලා වචන දෙකක්. එතකොට masculine එකේ neutrum එකේ කියන්නේ der එකේ das එකේදී අපි පාවිච්චි කරන්නේ mine කියන එක. එතකොට feminine එකේ plural එකේ ස්ත්‍රීලිංග එකේ බහුවචන කියද්දී පාවිච්චි කරන්නේ mine. එතකොට මෙතනදී das ist mein Tisch. මේ මගේ මේසය. ඊළඟ එක තමයි das Handy. එතකොට das ist mein Handy. Das ist mein Handy. මේ මගේ ජංගම දුරකථනය. Die Tasche. එතකොට das ist meine Tasche. Das ist meine Tasche. Das ist meine Tasche. මේ මගේ බෑගය. Die Stifte. Das sind meine Stifte. එතකොට මේකේ බහුවචනනේ. බහුවචන නිසා die form එක. එතකොට අපි පාවිච්චි කරන්නේ meine. Das sind meine Stifte. මේවා මගේ පෑන්. එතකොට මම ඒක දැන් වගුවකට ගත්තොත් is mine නේ. der das එක පාවිච්චි වෙන්නේ mine. die plural එක පාවිච්චි වෙන්නේ mine. ඒක ඔයාලට ලේසියෙන් මතක තියාගන්න ක්‍රමයක් කියන්නම්. ඒ කියන්නේ මම මතක තියාගත්තු විදිය die කියනකොට e වලින් අවසන් වෙලා තියෙන්නේ. දෙකම ඩී නේ. එතකොට possessive article පාවිච්චි කරද්දී අවසානයේට e එකක් ඇඩ් කරනවා. එතකොට mine කියන එක possessive article එක. එතකොට mine කියලා ඇඩ් කරනවා අපි die වලදී. එහෙම තමයි මම සාමාන්‍යයෙන් මතක තියාගත්තේ. ඊළඟ එක තමයි do. do කියන්නේ ඔයා informal එක. do form එකේ possessive article එක තමයි deine. ඔයාගේ. ඔයාගේ. එතනදී අපි පැහැදිලි කරගත්තොත් wie heißt du? woher kommst du? ඒ කියන්නේ අපි ප්‍රශ්නයක් අහනකොට පාවිච්චි කරන්නේ කොහොමද? Is das dein Tisch? Is das dein Tisch? මේ ඔයාගේ මේසයද? Is das dein Tisch? ඒත් අර masculine වලදී dein. එතකොට neutrum වලදී dein. එතකොට plural වලදී සහ feminine වලදී deine. Is das dein Tisch? Is das dein Handy? මේ ඔයාගේ ෆෝන් එකද? Ist das deine Tasche? Ist das deine Tasche? මේ ඔයාගේ බෑග් එකද? Tasche die. Ist das deine Tasche? Ist das deine Stifte? Sorry. Sind das deine Stifte? Sind das deine Stifte? මේවා ඔයාගේ පෑන්ද? එතන මගේ නෙවෙයි. සිංහල මීනින් එක ඔයාගේ වෙන්න ඕන. Sind das deine Stifte? මේවා ඔයාගේ පෑන්ද? ඊළඟ එක තමයි එය. එය කියන්නේ ඔහු. එතකොට අපි බලමු ඔහුගේ කියන කොහොමද පාවිච්චි වෙන්නේ කියලා. seine ඔහුගේ. sein පාවිච්චි වෙන්නේ masculine සහ neutrum එක. seine පාවිච්චි වෙන්නේ feminine සහ plural වලදී. Das ist Saman. Er kommt aus Madara. Das ist sein Tisch. Das ist sein Tisch. Das ist sein Handy. Das ist sein Handy. සිංහල මීනින් එක මම දාලා තියෙන්නේ ඔයාලා බලා ගන්න තේරුම කියන්න ඕනේ නෑනේ. Das ist seine Tasche. Das ist seine Tasche. Das sind seine Stifte. Das sind seine Stifte. ඊළඟ එක තමයි C. C කියන්නේ ඇය. ඇයගේ කියන්නේ කොහොමද කියලා අපි බලමු.
ear ear මෙතනදී මතකම තියාගන්න ඕන එකක් තමයි මෙතන ear පාවිච්චි වෙද්දී I simple වෙන්න ඕන. එතකොට ඇයි දන්නවද එහෙම කියන්නේ? දැන් මෙතන C එක ඇයනේ. එතකොට ඔයාලා කියනකොට පාවිච්චි වෙන්නේ earම තමයි. එතකොට capital S මුලට එන්නේ අන්නේ C එක. එතකොට මෙයාගේ මතක තියාගන්න ඇය කියනකොට C එක simple වෙනවා වගේම ඇයගේ කියනකොට එන ear එකේ I එකත් simple. Das ist Mali. Sie kommt aus Gaul. Das ist ihr Tisch. Das ist ihr Tisch. Das ist ihr Handy. Das ist ihr Handy. Das ist ihre Tasche. Das ist ihre Tasche. Das sind ihre Stifte. Das sind ihre Stifte. ඊළඟ එක තමයි S. S කියන එක පාවිච්චි කරනවා ඌ කියන සහ එය කියන්න. එතකොට ඌගේ එයගේ කියන්න ඒකේ. හරි එහෙම කියන්න අමාරුයිනේ. අපි බලමුකෝ ඒක කියන විදිහ. සයින් ඌගේ එයගේ. එයගේ කියන්නම් නැහැනේ සාමාන්‍ය එහෙම වචනයක් නැහැනේ. එතකොට ඌගේ සයින්. හැබැයි මේ ජර්මන් අයගේ තියෙනවනේ කියන්නේ නපුංසකලිංග වලටත් ඔය පණ තියෙන අය කියන්නේ das Kind, das Mädchen එහෙම තියෙනවනේ. එතකොට අපිට අර සිංහල වල නැති වුණාට ජර්මන් අයගේ අර සයින් එයාගේ එහෙම ගන්න පුළුවන් නේද? Das ist sein Tisch. Das ist sein Tisch. Das ist sein Handy. Das ist sein Handy. Das ist seine Tasche. Das ist seine Tasche. Das sind seine Stifte. Das sind seine Stifte. ඊළඟ එක තමයි wir. wir කියන්නේ අපි. බලමු අපි අපේ කියන්නේ කොහොමද කියලා. unsere. අපි අපේ. unsere. Wir sind eine Familie. Wir sind eine Familie. Das ist unser Tisch. Das ist unser Tisch. Das ist unser Handy. Das ist unser Handy. Das ist unsere Tasche. Das ist unsere Tasche. Das sind unsere Stifte. Das sind unsere Stifte. ඊළඟ එක තමයි ihr. ihr ඔයාලා මේ do form එකේ බහුවචනේ informal way එක ඔයාලා කියද්දි ඔය මෙතනදී මතක තියාගන්න ඕන එකක් තමයි අපි දැන් කලින් අහුවෙච්ච ඒ වගේ ඔක්කොගෙම මුල් වචනේ අකුර නෑ ඊට පස්සේ අකුරක් ඇඩ් වෙන ගමන් අපි මෙතන වෙන්නේ ඔයර කියන එකේ මෙතන මුලින්ම තියෙන මේ e එකයි r එකයි මේ තියෙන e එකයි r එකයි ඒක මෙතනදී වෙනස් වෙලා r එක මුලට ඇවිල්ලා e එක පිටිපස්සට ගිහින් ඔයර ඒක හොඳට මතක තියාගන්න නැත්නම් ඔයාලට පැටලෙවි. Wie heißt ihr? Wie heißt ihr? Woher kommst ihr? Woher kommst ihr? Ist das euer Tisch? Ist das euer Tisch? Ist das euer Handy? Ist das euer Handy? Ist das eure Tasche? Ist das eure Tasche? Sind das eure Stifte? Sind das eure Stifte? ඊළඟ එක තමයි CC. ඔයාලා formal way එක. එතකොට මේ දෙකම කියන්න පාවිච්චි කරන්නේ ear. මෙතනදී මතක ඇතුව මුල් I එක capital පාවිච්චි කරන්න ඔයාලගේ. Sind Sie Herr Silva? Sind Sie Herr Silva? Sind Sie ein Team? Sind Sie ein Team? Ist das Ihr Tisch? Ist das Ihr Tisch? Ist das Ihr Handy? Ist das Ihr Handy? Ist das Ihre Tasche? Ist das Ihre Tasche? Sind das Ihre Stifte? Sind das Ihre Stifte? ඊළඟ තමයි C. අවසාන එක C. ඔවුන්ගේ ear මෙතනදිත් ear එක simple වෙන්න ඕන. ඔවුන්ගේ ear. Das ist ein Paar. Das ist ein Paar. Sie wohnen in Deutschland. Sie wohnen in Deutschland. Das ist Ihr Tisch. Das ist Ihr Handy. Das ist Ihre Tasche. Das ist Ihre Tasche. Das sind Ihre Stifte. Das sind Ihre Stifte. සමරි එකක් විදිහට ගත්තම මේ විදිහට තමයි එන්නේ.
හරිද? මේක ඔයාලා ස්ක්‍රීන්ෂොට් එකක් හරි අරගෙන තියාගන්න. මතක තියාගන්න. ඒක අර අපි මුලින් ටිකක් අමාරු වෙයි. හැබැයි පස්සේදී ඒක ගාණක් නෑ. ඒක සේව් වෙලා යනවා. මෙතනදී මතක තියාගන්න ඕන මෙන්න මේක. ඔය ඒ දෙක වෙනස් වෙනවා. ඒක මතක තියාගන්න. ආයි මේ ඊයර් වලදී කැපිටල් වෙන්නේ කොතනද සිම්පල් වෙන්නේ කොතනද කියලා ඒ ටික මතක තියාගන්න. මස්කුලින් වලදී ඊ නෑ, ෆෙමිනින් වලදී ඊ තියෙනවා, නොයිට්‍රම් වලදී ඊ නෑ, ප්ලූරාල් වලදී ඊ තියෙනවා. එහෙම. මතක තියාගන්න. හරිද? මොනවා හරි නොතේරෙන තැනක් තියෙනම් මට කමෙන්ට් එකක් දාන්න මං කියලා දෙන්නම්. එහෙනම් මං ගිහින් එන්නම්. vielen Dank. Auf Wiedersehen. Tschüss.